ආයිබෝවන් SL ටෙක් බඩි YouTube channel එකට පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වෙනකොට මුළු ලංකාවටම වැස්ස වහිනවා. ඉතින් රතු නිවේදන තත්ත්වයක් මේ වෙද්දී කාලගුණ දෙපාර්තමේන්තුවෙන් සටහන් කරලා තියෙනවා. ඉතින් අද මං ඉතින් ඕගලන්ට ඒ හින්දා පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් ගේන්න තීරණය කරා. ඉතින් අපිට මේ කාලගුණය බලා ගන්නට පුළුවන් ඇප්ස් කීපයක් සහ වෙබ්සයිට් කීපයක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම අපි බලමු මුලින්ම මේ වෙබ්සයිට් එක. මේක ඇත්තටම ඇවිල්ලා earth.nullschool.net කියලා තියෙන සයිට් එකක්. ඉතින් මේකේ ඇත්තටම ලෝකයේ තියෙන මේ වගේ කාලගුණය බලා ගන්නට පුළුවන් සයිට් එකක්. ඔයගලන්ට මේ වගේ බලා ගන්නට පුළුවන්. ඉතින් මේ තියෙන සුළං රට. ඉතින් දැන් මේ අවස්ථාවේදී මේ තියෙන සුළි කුණාටුව කොයි විදිහටද ලංකාවේ කොයි හරියෙන්ද යන්නේ කියලා මේකේ පෙන්නලා තියෙනවා. ඉතින් ඇත්තටම මේකේ ඩේටා ගන්න ඇත්තටම සැටලයිට්ස් කීපයකින් එන ඩේටා මේකට අරන් ඉවර වෙලා අපිට මේක ඩිස්ප්ලේ කරනවා. ඉතින් මේක ඇත්තටම ෆ්‍රී ටූල් එකක්. ඉතින් ඕගොල්ලොන්ට වෙදර් සම්බන්ධ ප්‍රශ්නවලදී මේ වෙබ්සයිට් එක යූස් කරන්න පුළුවන්. මේකෙන් ඇප් එකක් හදලා නැහැ. මේක තියෙන වෙබ්සයිට් එකක් විතරයි. ඉතින් ඕගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තවත් වෙබ්සයිට් එකකට මේ විදිහට යන්න පුළුවන්. ඉතින් මේක ඔයගොල්ලෝ ගොඩක් දන්නවා AccuWeather කියන එක. ඉතින් ගොඩක් ප්‍රසිද්ධ වෙබ් ඇප්ලිකේෂන් වලත් මේක තමා යූස් වෙන API එක. ඒ වගේම වෙබ් ඇප් මොබයිල් ඇප් වලත් මේකේ තියෙන තොරතුරු යූස් කරනවා. ඉතින් මේකෙනුත් ඕගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් කාලගුණ තත්ත්වය කොයි වගේද හැසිරෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව මේ සයිට් එකත් ඕගොල්ලෝ කම්පියුටරෙන් යූස් කරනවා නම් යූස් කරන්න පුළුවන්. හැබැයි මේකේ ඕගොල්ලන්ට ඇප් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕගොල්ලෝ සර්ච් කරොත් AccuWeather කියලා ඕගොල්ලෝ Play Store එකේ ඕගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඕගොල්ලෝ Windows පාවිච්චි කරන කෙනෙක් නම් ඕගොල්ලන්ට ඩිෆෝල්ට් එනවා weather app එක. ඉතින් ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට Windows 11 යූස් කරනවා නම් මේ අයිනේ ඕගොල්ලන්ට බලා ගන්නට පුළුවන්. මේ විදිහට ඕගොල්ලන්ට විජිට් යටතේ තියෙනවා. ඉතින් විජිට් එක ක්ලික් කරපුවාම මේ සයිට් එක ඕගොල්ලන්ට ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙත් ගොඩක් විස්තර තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් කොහොමද වලාකුළු වල තත්ත්වය කොයි වගේද, ඒ වගේම කොච්චර වෙලාවක් වැස්ස පවතිනවද කියලා. ඉස්සරහට දැන් මේකේ නම් දිගටම වහිනින්ද පෙන්නන්නේ වැස්සමයි කියලා. ඉතින් සමහර දවස්වල ඕගොල්ලන්ට පායන දවස්වල ඉස්සරහා වැස්සක් තියෙනවා නම් ඉතින් මේක පැය කීපයකට කලින් මේගොල්ලෝ ප්‍රෙඩික්ට් කරලා පෙන්නනවා තව පැය දෙකකින් වහින්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් වෙලාවට ඒකේ තොරතුරු ගොඩක් වෙලාවට සාර්ථක වෙනවා. ඉතින් ප්‍රෙඩික්ෂන් ගොඩක් හොඳයි කියන්න පුළුවන්. ඉතින් Windows යූස් කරන කෙනෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන් අවශ්‍ය ප්‍රදේශය තෝරගෙන ඉවර වෙලා ඕගොල්ලන්ට වෙදර් එක කොයි වගේද හැසිරෙන්නේ කියලා බලා ගන්නට. ඊට අමතරව ඕගොල්ලන්ට පුළුවන් මේ Zoom Earth Maps කියන සයිට් එකට ගිහිල්ලා බලන්න. ඉතින් මේකෙත් ගොඩක් විස්තර තියෙනවා කලින් පෙන්නපු සයිට් එක වගේම. ඉතින් මේ දැන් ඕගොල්ලන්ට පේනවා කොහොමද මේක සුළි කුණාටු තත්ත්වය මේකේ යන විදිය ප්‍රෙඩික්ට් කරලා තියෙන මේ විදියට. ඉතින් මුලින් රට මැදින් යනවා කිව්වත් මේකේ ප්‍රෙඩික්ට් කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට මේ මුහුදු කලාපයේ දිගේ යනවායි කියලා. ඉතින් මේකෙත් බලා ගන්න පුළුවන් වින්ඩ් එක, රේඩාර් එක. ඉතින් මේ විදිහට මේකෙත් මොබයිල් ඇප් එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒක ඕනනම් ඩවුන්ලෝඩ් කරලා ඕගොල්ලන්ගේ මොබයිල් එකෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සයිට්ස් වලින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ පැත්තට තියෙන කාල ගුණය ගැන යම්කිසි අවබෝධයක් කරන් වෙන්න තියෙන ව්‍යසන වලින් වැළකී සිටින්න. ඉතින් මේ වෙද්දි රතු නිවේදන දීලා තියෙනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. ඉතින් ඒවා පිළිපදින්න. ඒ වගේම ඉතින් ඔයගොල්ලන්ට යම්කිසි ආපදා තත්ත්වයකදී 117 අමතලා ඒ ආපදා තත්ත්වය ගැන වාර්තා කරන්න පුළුවන් සහ විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ අධි අවදානම් කලාපයක සිටිනවා නම් ඕගොල්ලෝ මොන හරි ආපදා තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා නම් ඕගොල්ලන්ට 117 ඔස්සේ සම්බන්ධ වෙලා ඕගොල්ලන්ගේ ආපදා තත්ත්වය ගැන තොරතුරු සහ විස්තර ලබා දීමට හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් කියන්න තියෙන මේ අවස්ථාවේදී ගොඩක් පරිස්සමෙන් ඉන්න කියලා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ බොහොම කල්පනාවෙන් ඉන්න. ඔයගොල්ලෝ අවදානම් පැතිවල ඉන්නවා නම් හඳුනාය වැඩි තත්ත්වයට මුහුණ දෙන්න අවස්ථාවක් තියෙනවා නම් ඔයගොල්ලෝ මේ පැතිවලින් ඉවත් වෙලා ඉන්න.
කලින් ඕගොල්ලන්ට දැනුම් දීලා තියෙනවා නම් ඉතින් මේවා යූස් කරලා ඕගොල්ලන්ගේ ජීවිත අවදානම් තත්ත්වය නොදා ඉතින් හොඳින් අවධානයෙන් ඉන්න කියලා කියනවා. ඉතින් ඕගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න කියලා මේ අවස්ථාවේ මම සඳහන් කරනවා.